2002 ජනවාරි 13 වනදී පෙරවරු 30ට ආනුවර සිට කොළඹ ධාවනය වූ අංක 10 දරුණු නගරාන්තර සීග්‍රාමී දුම්රිය රබුක්කරන් නුදුරුව කිරිවල්ලා පිටියේදී පීලි පැනීමට ලක් වී අනතුරින් මගීන් 14ක් එම ස්ථානයේදීද එක් අයෙකු රෝහලේදීද මරණයට පත් වී දුම්රිය ගමන්ගත් මගීන්ගෙන් වැඩි සංඛ්‍යාව සුළු තුවාල හෝ ලද ඉදිරිපස හා පසුපස තිරිංග මැදිරිද සහිතව එහි මැදිරි 8ක් වූයේ පසුපස මැදිරියේ එක් කොටසක් නැරඹූ මැදිරිය විය. ඊට යොදා තිබුණේ M6 වර්ගයේ එන්ජිමකි. අඩු ගණනාව මුහුදු මට්ටමින් අඩි 1600ක්ද ප්‍රබුක්කන අඩි 290ක්ද උසින් පිහිටියේ. සැතපුම් 13ක් දුර ප්‍රමාණයේ බැස්ම අඩි 1400ක් වී මෙම බැස්ම සීරුවෙන් සිදු විය යුතු අතර ඒ සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන තිබේ. තිරිංග භාවිතය ක්‍රමානුකූලව සිදු කිරීමෙන් වේගය පාලනය කරගත යුතුය. එම දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය පසු කළ පසු වේගය පාලනය අසුවිය තිබේ. ඊට හේතු වන්නේ M6 දුම්රිය එන්ජිමේ ඩයිනමික් බ්‍රේක් අක්‍රිය වීම. වේගය වර්ධනය වී පැඩසතමුන් 80වත් 90වත් තත්ත්වයකට පත් වී උද්ගත වී ඇති අනතුරුදායක තත්ත්වය පිළිබඳ නියාමක තැන විසින් මගීන්ද දැනුවත් කරනු ලැබී තියුණු අංගු හා බිංගෙවල් සහිත බෑයුමක එකී වේගය කිසිසේත්ම ඔරොත්තු නොදී තිරිංග බලය පූර්ණ වශයෙන් ගිලිහී තිබියදී දෙපසට පැද්දෙමින් වුවද සියලුම බිංගෙවල් හත් අද වංගු පසුකොට කදු මුව විට දක්වා නිරුපද්‍රිතව ධාවනය වී තාන වංගුව පිහිටි 53 වන සැතපුමේදී දුම්රිය මැදිරි එකිනෙක මාර්ගයෙන් පිටතට විසිවිය. දෙපසම කුඹුරු සහිත විය. දුම්රිය මාර්ගයේ උස් පස්කණ්ඩියක් මත ඉදිව තිබුණි. එම වංගුවත් මාර්ගයේ වූ දුර්වල තත්ත්වවත් එබඳු වේගයක් කවර ලෙසකින්වත් ඔරොත්තු නොදෙන තත්ත්වයේ වූයේ. එන්ජිමත් යාබද තිරිංග මැදිරියත් හැර අනිත් මැදිරි සියල්ලම පසකට වූ කුඹුරේ වැටී තිබුණි. ඇතැම් මැදිරි මඩෙහි එරී තිබුණි. මැදිරි එකිනෙකට ගැටීම නිසා තැලීම් පොඩි වීම් වලට බදුන් විය. මීටර් 400ක් දුරට දුම්රිය මාර්ගයට පූර්ණ වශයෙන් විනාශයට පත් විය. ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් තුවාලකරුවන් අවට රෝහල් කරා රැගෙන ලැබී